ෆිල්ම් රිවිව් වලට ආස කරන ආදරය කරන යාළුව අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා House of Cinema YouTube නාලිකාවට. මලයාලම් ෆිල්ම් වලට පිස්සුවෙන් වගේ ආදරය කරන ඔයාලා වෙනුවෙන් මම අදාරගෙන ආවේ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් හුස්මවත් නොගෙන එක පිම්මට බලාගෙන යන්න පුළුවන් දාම ඝාතකෙක් වටා මුළු කතාවම ගලාගෙන යන 2020 අවුරුද්දේ ආපු ෆොරෙන්සික් කියන ක්‍රයිම් ත්‍රිලර් මලයාලම් ෆිල්ම් එක. ඉතින් ආරාධනා කරනවා අපේ යාළුවෝ හැමෝටම මේ සුපිරි ෆිල්ම් එකේ සම්පූර්ණ කතාවම අවසාන විනාඩි වෙනතෙක් බලන්න කියලා. කතාව ගැන කිව්වොත් ඉන්දියාවේ නගරයක හිටි හැටියම කුඩා ගෑනු ළමයින් අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ වගේ සිද්ධියක් මීට අවුරුදු 10ට කලිනුත් වෙලා තියෙනවා වගේම ඒ අතුරුදහන් වෙන හැම ගෑනු ළමයෙක්ම මල්සිරු තමයි හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ගැන පරීක්ෂණ කරන්න බාර වෙන්නේ රිතිකා කියලා පොලිස් නිලධාරිනියකට. නමුත් එන්නම ළමයන්ගේ ඝාතන වැඩි වෙන නිසා රිතිකට තනියම මේ කේස් එක පාලනය කරන්න බැරි වෙනවා. ඒ නිසාම මෙයාගේ සහායට එනවා අධිකරණ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන රහස් පරීක්ෂක දැනුමක් තියෙන සැමුවල් ජෝන් කියලා නිලධාරියා. ඉතින් මේ පරීක්ෂණ කොතරම් දුරකට පැතිරිලා යයිද? සැමුවල් නොහොත් සෑම්ගේ උදව් ඇතිව රිතිකට මේ ඝාතන පිටිපස්සේ ඉන්න අමානුෂික දාම ඝාතකයා කොටු කරගන්න පුළුවන් වෙයිද? තව විස්තර කියලා කතාවේ කෘතුහලයේ අඩු වෙන්න කලින් අපි එන යමු මේ දාම ඝාතකයා කවුද කියලා හොයාගන්න. කතාව පැත්තට යන්න කලින් මතක් කරනවා මූවි එක අවසානයේ රිවිව් එක ගැන හිතුණු දේ කමෙන්ට් එකකින් දාන්නත් තාමත් ඔය අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරලා bell icon එක තවල් දාගන්න කියලා. ඔන්න මේ ෆිල්ම් එකේ මුලම අපට පෙන්වන්නේ තාත්තා එක කුකුල් මස් ගන්න කඩේකට ගිහිල්ලා ඉන්න පුංචි පිරිමි ළමයෙක්ව. මෙයා කුකුල් මස් කපන දිහා ගොඩක් ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මරලා දාපු කුකුලෙක්ගේ ඔළුව මේ පිරිමි ළමයා ගෙදර අරගෙන ඇවිල්ලා ඒක දානවා බෝතලයක් ඇතුළට. මරලා දාපු කුකුලගේ ඔළුව විතරක් නෙවෙයි පණ තියෙන තවත් සත්තු පවා මේ පුංචි ළමයා බෝතල් වල දාලා හිර කරගෙන තමයි ඉන්නේ. කොහොම නමුත් මේ සිද්ධිය මේ ළමයාගේ තාත්තා දකිනවා. තමන්ගේ දරුවට මේ වගේ දරුණු ආශාවක් තියෙනවා කියලා මේ දැකපු තාත්තා මේ ළමයාට දඬුවම් කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු ගානකට පස්සේ වෙන සිද්ධියක්. මේ වෙලාවේදී මෙයාගේ තාත්තා බීලා ඇවිත් පොඩි කාලේ වගේම මෙයාට පහර දෙනවා. මේදී තවත් ඉවසන් ඉන්න බැරිම තරම මේ කොල්ල කරන්නේ අරක්කු බිබී ඉන්න තාත්තව ලණුවකින් බෙල්ල හිර කරලා මරලා දාන එක. එහෙම කරපු තාත්තා කාටවත් පේන්නේ නැති වෙන්න මහරාත්‍රියේම වල්ලලා දානවා. ඉතින් ඇත්තටම තමන්ගේ තාත්තා මරණ තරම් තරහක් මේ කොල්ලට ආවේ ඇයි? මේ කතාව එක්ක මේ කොල්ලට තියෙන සම්බන්ධය මොකක්ද? දැනටමත් කුතුහලෙන් නේද ඔයාලා ඉන්නේ? ඔය සැකය ඔය විදිහටම තියාගෙන අපි බලමු කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඒ සීන් එකකින් පස්සේ අපිට මේ පෙන්වන්නේ කතාවේ වර්තමාන කොටසක්. මේ වෙලාවේ අපිට පෙන්වන්නේ අවුරුදු 6ක දිව්‍යා කියන පුංචි ගෑනු ළමයා එයාගේ අක්කත් එක්ක නැටුම් පන්තියකට ඇවිල්ලා ඉන්නේ කියලා. පන්තිය පුහුණුවීම ඉවර වෙලා මෙයාලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. නමුත් දිව්‍යාගේ අක්කා ටිකක් මෙතනින් එහාට යනවා. මොකද එයා කැමැත්තෙන් ඉන්නේ එයාගේ නැටුම් පන්තියේම පිරිමි ළමයෙක්ව හම්බ වෙන්න. ඒ අතරතුරේදී දිව්‍යා දකින්නවා ටිකක් එහාට වෙන මොණර පිහාටුවක් වැටිලා තියෙනවා කියලා. ඊට පස්සේ දිව්‍යා අය මොණර පිහාටුව අහුලන්න හිතාගෙන එතනට යනවා. ඒත් එක්කම අපි නොදකින කෙනෙක් පිටිපස්සෙන් ඇවිත් මේ පුංචි දිව්‍යව පැහැර ගන්නවා. සිද්ධිය වෙලා ටික වෙලාවකට පස්සේ දිව්‍යාගේ අක්කා ඇවිත් තමන්ගේ නංගි වෙහුවත් ටිකකට කලින් මෙතන ඉඳපු යාගේ නංගි මෙතන නැහැ කියලා දිව්‍යාගේ අක්කට තීරණා වගේම එයා දැනගන්නවා දිව්‍ය අතුරුදහන් කියලා. ඉතින් මේ ඉන්න රිතිකා දිව්‍යගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බාර වෙලා තියෙන්නේ SP රිතිකට. සිද්ධිය උනතනට ආපු පොලිස් නිලධාරීන්ට රිතිකා කියනවා ළමයා අපේ 48ක් ඇතුළත හොයාගන්න බැරි වුණත් මේ ළමයාවත් පණ පිටින් හොයාගන්න බැරි වෙයි කියලා. රිතිකා ඇවිත් අතුරුදහන් වුණ දිව්‍යාගේ අක්කගෙන් ප්‍රශ්න කරලා බැලුවත් කිසිම හොඩුවාවක් මේ වෙලාවෙදි රිතිකට හම්බ වෙන්නේ නැහැ. එදා රෑ මේ විදිහට ගෙවුනට පස්සේ අපට පෙන්නනවා පහෝදා පිට්ටනියක ෆුට්බෝල් ගහන තරුණයන් පිරිසක්. කැලේට විසික්කච්ච බෝලේ අහුලංගෙන ආපු තරුණයෙක් දකිනවා මෙතන කවුද පුංචි ගැහණු ළමයෙක්ගේ මල සිරුරක් තියෙනවා කියලා. මේක දැකපු මේ කොල්ලා හොඳටම බය වෙලා මේ සිද්ධිය පොලිසියට දැනුම් දෙනවා. රිතික ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙතනට ඇවිත් තහවුරු කරගන්නවා මේ තියෙන කලින් දවසේ අතුරුදහන් වුණ දිව්‍යාගේ මල සිරුර කියලා. මේක දැකපු අයට වගේම මේ කතාව බලන් ඉන්න ඔයාලට තේරෙනවා තියුණු ආයුධයකින් පාර දීමක් නිසා තමයි මේ චූටි මල් කැකුළු දිව්‍යා මිය ගිහින් තියෙන්නේ කියලා. කොහොම වුණත් දිව්‍යාගේ මල සිරුර දැක්කට පස්සේ ඇත්තටම රිතිකටත් දරා ගන්න බැරි වෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වනවා රිතිකා මේ සිද්ධිය ගැන සොයාගත්තු කරුණු ඇතුළත් වාර්තාව DGPට ඉදිරිපත් කරනවා කියලා. ඇත්තටම මේ ඝාතනය ගැන රිතිකට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ මොකද කියනවා නම් මේ විදිහට අමානුෂික විදිහට ඝාතන කරලා තියෙන දිව්‍යාගේ තාත්තා දිසාපති කෙනෙක්. ඒ නිසාම පොලිසියට මේ විදිහට ලොකු ප්‍රෙෂර් එකක් හෙලින් එනවා. අනිත් එක දිව්‍ය පැහැරගෙන ගිහින් දවසක් ගිහිල්ලා තමයි මේ විදිහට මරලා දාලා තියෙන්නේ. මේ කාලේ ඇතුළත කිසිම කප්පා මුදලක්වත් ඉල්ලලා නැති නිසා රිතිකට හිතා ගන්න බෑ මොන අරමුණක් බලාපොරොත්තු වෙමින් මේ ඝාතනය කරාද කියන කාරණාව. මේ විදිහට රිතික ළඟ දිව්‍යගේ මරණ පරීක්ෂණ වාර්තාවත් අතේ තියෙනවා. ඒ වාර්තාව DGPට මේ වෙලාව ඉදිරිපත් කරන ගමන් රිතික කියනවා කුස්සිය සාමාන්‍යයෙන් අපි භාවිතා කරන පියකින් තමයි ඝාතකයා දිව්‍යව මරණ භාවිතා කරලා තියෙන්නේ කියලා.
ඊට අමතරව දිව්‍යගේ මරණ පරීක්ෂණය කරපු වෛද්‍යවරයාත් වැදගත් දෙයක් කියලා තියෙනවා. මීට කාලයකට කලින් මේ විදිහටම පුංචි ගෑනු ළමයෙක් මරලා දාලා තිබුණා. ඒ ගෑනු ළමයාගේ මරණ පරීක්ෂණයත් කරන්න උනේ මට. මේ වගේම තියුණු ආයුධයකින් තමයි ඒ දරුවත් මරලා තිබුණේ. ඒ හැම දෙයක්ම රිතික මේ වෙද්දි දන්න නිසා රිතික DGPට කියනවා මේ සිද්ධි දෙකම පිටිපස්සේ තියෙන එකම ආයුධයක්. එකම මිනිමරුවෙක් තමයි මේක කරලා තියෙන්නේ. ඒක නිසා කොහොම හරි අපි ඝාතකයව අල්ලගන්න ඕන කියලා. රිතික කියපු අතීත සිද්ධිය දැනගත්තු DGP රිතිකට කියනවා දිව්‍යගේ ඝාතනය වගේම තවත් ඝාතනයක් වෙලා තියෙනවා කියලා කිසිම විස්තරයක් මීඩියා එකට නම් දෙන්න යන්න එපා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තියෙනවා කියලා. මේ වෙලා තියෙන ඝාතන ගැන කල්පනා කරපු රිතික යන්න කලින් DGP එකෙන් එක උදව්වක් ඉල්ලලා කියනවා මේ කේස් එක අපි හිතුවට වඩා ගොඩක් බරපතලයි. ඒක නිසා ෆොරෙන්සික් එකෙන් මට ටීම් එකක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට DGP රිතිකට කියනවා මීඩියාවට හොරෙන් මේ කේස් එක ගැන විමර්ශන කටයුතු කරන්නේ. ඒක නිසා ෆොරෙන්සික් එකකින් ලොකු ටීම් එකක් මේකට සම්බන්ධ කරගන්න බෑ. ඔයාට උදව්වට කෙනෙක් ඕනම නම් විශ්වාසවන්ත කෙනෙක් මට දෙන්න පුළුවන්. නමුත් ඒ කෙනාට නම් ඔයා නම් සමහර විට කැමති වෙන එකක් නැහැ කියලා. ඒ කතාවත් එක්ක රිතිකා ඊට පස්සේ DGP එකෙන් අහනවා සර් ඒ කවුද කියලා. ඊට පස්සේ DGP රිතිකට කියනවා ඒ වෙන කවුරුත් නෙවෙයි සැමුවෙල් කියලා. සැමුවෙල් කියන නම ඇහෙනවත් එක්කම රිතිකාගේ මුහුණ සම්පූර්ණයෙන් අවුල් වෙලා යනවා. ඒ සිද්ධියෙන් පස්සේ මේ වෙලාවේ DGP එකෙන් කෝල් එකක් එනවා සැමුවෙල්ට. DGP මෙයාට කියනවා දාම ඝාතකයෙක් සම්බන්ධයෙන් නඩුවක් නිසා පොලිසිය හිර වෙලා තියෙනවා. ෆොරෙන්සික් එක පැත්තෙන් ඔයා තමයි අපට උදව් කරන්න ඕනේ කියලා. හරි මම හෙට එන්නම් කියලා සැමුවෙල් අහනවා සර් කවුද මේ කේස් එක බලලා විමර්ශන නිලධාරියා කියලා. DGP ඒ රිතිකා කියලා කියද්දී ඒක අහන් ඉඳපු සැමුවෙල්ගේ මූණත් එකපාරට වෙනස් වෙනවා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ දෙන්න කලින් හොඳටම දැනන් ඉඳලා මේ විද්‍ය දෙන්නට දෙන්න පෙන්වන්න බැරි තරමටම අවුලකින් තමයි ඉන්නේ කියලා. ඔයාලට ඒ ගැන දැනගන්න ලැබෙයි මෙතනින් ඉස්සරහට යද්දී. එතනින් පස්සේ සෑම් එනවා එයාගේ අයියාව හම්බ වෙන්න. සෑම්ගේ අයියාගේ නම තමයි රවි කියන්නේ. එයා මේ විද්‍ය උයන පියන වීඩියෝ අප්ලෝඩ් කරන කුකින් YouTube channel එකක් කරන කෙනෙක්. මම මීට ටිකකට කලින් කිව්ව නේද රිතික සහ සැමුවෙල් අතර මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. අන්නේ ප්‍රශ්නෙට සෑම් සහ රිතික සම්බන්ධ වෙන්නේ රවි නිසා. මොකද කිව්වොත් රවි කලින් කසාද බැඳලා ඉඳලා තියෙන්නේ රිතිකව. එයාලා අතර වුණ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා රවි සහ රිතිකව වෙන වෙලා තියෙනවා. ඒ නිසා තමයි රිතිකට සෑම්වත් සෑම්ට රිතිකවත් දිරවන්නේ නැත්තේ. ඊට පස්සේ අපට පෙන්වනවා දිව්‍ය සහයාගේ අක්කගේ නටුම් පන්තිට රිතික ඇවිත් එතන ඉන්න හැම කෙනෙක්ගෙම ප්‍රශ්න කරනවා කියලා. ඒ අතර සෑම් කරන්නේ එයාගේ ලැබ් එකේ ඉඳන් ඝාතනයට ලක් වුණ දිව්‍යගේ ඇඳුම් පරීක්ෂා කරලා බලන එක. ඊට පස්සේ සෑම් වගේම රිතික සහ පොලිස් කණ්ඩායමක් දිව්‍ය අතුරුදහන් වුණ තැනට ඇවිත් දිව්‍ය මරලා දාපු ඒ ඝාතකයා ගැන හොඩුවාවක් හොයන්න උත්සාහ කරනවා. දිව්‍යගේ ඇඳුම් පරීක්ෂා කරපු සෑම්ට මේ වෙද්දි දිව්‍යගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් හොඩුවාවල් ටිකක් ලැබිලා තියෙන්නේ. මලකඩ කෑලි, දියසෙවල ඒ විතරක් නෙවෙයි දිව්‍යගේ ඇඳුමේ තිබිලා මඩ සාම්පල් පවා මේ වෙද්දි සෑම්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. සොයාගත්ත දේවල් වලින් සෑම් මේ වෙලාවේදී කරන්නේ දිව්‍ය මෙතන ඉඳන් මොන පැත්තටද ගියේ කියලා හොයාගන්න එක. සෑම් එයාගේ දැනුම සහ සොයාගත්ත දේවල් එක්ක දිව්‍ය යන්නේ නැති කියලා සැක කරන පාරක් දිගේ කරුණු පැහැදිලි කරමින් යන අතරේ රිතිකටත් දැන් ටික ටික පැහැදිලි වෙනවා මේ කේස් එක සම්බන්ධයෙන් සෑම් හරි පාරේ තමයි යන්නේ කියලා. නමුත් රිතික ඒ බව සෑම්ට පෙන්වන්න යන්නේ නැහැ. මේ විදිහට ගිහින් සෑම් වගේම රිතික සහ අලිත් පොලිස් නිලධාරීන් එක්ක නවතින්නේ කුණු කානුවක් ළඟින්. දිව්‍ය අනිවාර්යයෙන්ම මේ පැත්තට එන්නේ නැති. දිව්‍යව පැහැරගත්ත කෙනා මෙතනින් එහාට දිව්‍යව අරගෙන යන්නේ නැති කියලා තමයි සෑම් මේ වෙලාවේදී මෙතනින් ආයට පැහැදිලි කරන්නේ. ඒ සිද්ධියෙන් පස්සේ ලැබ් එකේ ඉන්න සෑම් හම්බ වෙන්න ශිකා කියලා කෙනෙක් එනවා. දිව්‍යගේ ඝාතන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු වලට සහාය දෙන්න තමයි ශිකා රිතික සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒ දේවල් වලින් පස්සේ රිතිකගේ නියෝගයක් නිසා සෑම්ටයි ශිකාට යන්න සිද්ධ වෙනවා මනෝවෛද්‍යවරයෙක් ළඟට. මේ දෙන්න මේ ડોක්ටර් මුණ ගැහෙන්න යන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ටිකක් අරගෙන එන්න. මේ මනෝවෛද්‍යවරයාගේ නම අල්ෆොන්ස්. ඉතින් සෑම් ශිකා එක්ක මෙතනට එද්දී තවත් පුංචි ගැහණු ළමයෙක් මෙතන ඉන්නවා. මේ ගැහණු ළමයාගේ නම තමයි නයනා. මේ නයන කියන වෙන කවුරුත් නෙවෙයි රවිගේ සහ රිතිකගේ දුව. එයා වෛද්‍ය උපදේශන වලට තමයි ડોක්ටර් අල්ෆොන්ස් ළඟට දාලා තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ වෝටර් පාක් එක ළමයි පිරිසක් සෙල්ලම් කර කර ඉන්න සීන් එකක්. මේ අතර ඉන්න පුංචි ගැහණු ළමයෙක් ටියුබ් එකක් අරගෙන මෙතනින් උඩට නගිනවා පහළට ලිස්සලා එන්න හිතාගෙන. නමුත් ටික වෙලාවකට පස්සේ උඩට ගිහපු දරුවා නැතිව පහළට ආපු ටියුබ් එක දැකපු මේ දරුවාගේ අම්මා මෙතනදී ගොඩක් කලබල වෙනවා. ඒ කියන්නේ ඔන්න ඉතින් මේ ගැහණු ළමයාත් අතුරුදහන්. ඉතින් මේ කේස් එකත් බාර වෙන්නේ දිව්‍යගේ කේස් එක බලන රිතිකටමයි. රිතික දරුවගේ අතුරුදහන් වීම ගැන වගේම දිව්‍යගේ මිනිමෙරුම ගැන විස්තර තමන්ගේ ටීම් එකත් එක්ක කතා කරමින් තමයි ඉන්නේ. මෙතන ඉන්න සෑම් මේ ගැන මොන හරි පොයින්ට් එකක් හොයාගෙන තමයි ඉන්නේ. සෑම් මෙතනදී කියනවා මුලින්ම ඝාතනය වුණ දිව්‍යගේ මලසිරුර හම්බ වුණේ කුණු ගොඩක් ළඟින්. නමුත් ඒ කුණු ගොඩත් එක්කම අඩි 6ක් උස කොන්ක්‍රීට් බැම්මක් තියෙනවා. දිව්‍ය මරලා දාපු ඝාතකයා කවුරු වුණත් ඒ ඝාතකයාට දිව්‍යගේ මලසිරුර දාන හොඳම තැන තමයි කුණු ගොඩ. ඒත් ඒ ඝාතකයා එහෙම කරේ නැහැ. දිව්‍යගේ මලසිරුර හම්බ වුණේ ඊට මෙහායින්. ඒක නිසා සෑම් මේ වෙලාවේදී කියන්නේ අපි හොයන ඝාතකයා අඩි 6කට වඩා මිටි කෙනෙක් වෙන්න ඕන.
නැත්නම් මෙයාට දිව්‍යගේ මල සිරුර අඩි 6කට කොන්ක්‍රීට් බැම්මෙන් එහා පැත්තට දාන තරම් ශක්තියක් නැති කෙනෙක් වෙන්න ඕන කියලා. ඊට පස්සේ සෑම් තවත් විස්තර කරමින් කියනවා මුලින්ම ඝාතනය වුණ දිව්‍යා පන්තියේ ඉඳන් මොන පැත්තටද ගියේ කියලා අපි හරියටම හොයාගත්තා. එහෙම හොයාගෙන යද්දී අපි දැක්කා එතන අඩි 4ක බැම්මක් තියෙනවා. ඝාතකයා කවුරුන් වුණත් දිව්‍යා පැත්තෙන් එහාට අරගෙන ගිහින් තියෙනවා. ඒ කියන්නේ ඝාතකයාට අඩි 4ක බැම්මෙන් නගින්න පුළුවන් වුණාට අඩි 6ක කොන්ක්‍රීට් බැම්මෙන් එහාට දිව්‍යාගේ මල සිරුර විසි කරන්න හැකියාවක් නැහැ. අනිවාර්යෙන් එහෙනම් මේ ඝාතනය කරන්නේ පුංචි ළමයෙක් වෙන්න පුළුවන් කියලා. දැන් ඔයාලට තේරෙනවා ඇති මේ විදිහට පුංචි ගෑන් ළමයි පැහැරගෙන ගිහින් මරලා දාන මේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ පුංචි ළමයෙක් කියලා. සෑම් තර්ක පිට තර්ක ගෙනාවත් රිතික නම් මේක විශ්වාස කරන්නේ නැහැ. ඇය කියනවා පුංචි ළමයෙක් ඇයි ඒ වගේ ගෑන් ළමයන් පැහැරගෙන යන්නේ? අනිත් එක පුංචි ළමයෙක්ට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද? ඒ කතාව අහන් ඉඳපු සෑම් රිතිකට විස්තර කරනවා මේ ලෝකයේ මේ වෙද්දි වාර්තා වෙලා තියෙන දාබාරතම දාමඝාතකයන් ගැන. ඒ ලිස්ට් එකේ ඉන්න පළවෙනි කෙනාගේ නම තමයි අමර්. අමර් කියන්නේ වයස අවුරුදු 8ක ඉන්දියාවේම ඉපදුණු පුංචි ළමයෙක්. එයා Taman එක්කම හිටපු ළමයි 3 දෙනෙක්ගේ බෙල්ල කපලා මරලා දාලා තියෙනවා. ඉතින් ඉන්දියාවේම මේ වගේ ළමා ඝාතකයෙක් ඉඳපු එකේ ආයෙත් ඒ වගේ කෙනෙක් ගැන සැකයක් ඇතින වෙන්න පුළුවන්ද කියලා සෑම් තවත් උදාහරණයක් රිතිකට පෙන්නනවා. සෑම් ඇත්තටම උත්සාහ කරන්නේ මේ සිද්ධිය පිටිපස්සේ ඉන්න පුංචි ළමයෙක් කියලා රිතිකට දන්වන්න. ඒ මොනවා කිව්වත් රිතික නම් මේ කතාව පිළිගන්නේ නැහැ වගේම රිතික සෑම්ටත් බැනලා මෙතනින් යන්න යනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා මේ සිද්ධිය ගැන විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීන් කණ්ඩායම මුණ ගැහෙන්න අබ්දුල් කියලා විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් එනවා. මේ අබ්දුල් කියන නිලධාරියා ළඟ වෙනත් අපරාධකාරයෙක්ගේ DNA සාම්පල් එකක් තියෙන නිසා මේ සිද්ධියත් එක්ක හොයාගෙන තියෙන DNA සාම්පල් එක ගැලපෙනවද කියලා බලන්න තමයි මේ නිලධාරියා මේ විද්දි මේ කණ්ඩායමෙන් ඉල්ලීමක් කරලා තියෙන්නේ. සෑම් ඊට පස්සේ මේ අබ්දුල් කියන නිලධාරියා දුන්න DNA සාම්පල් එක්ක මේ වෙද්දි මේ කේස් එකත් එක්ක හම්බ වෙලා තියෙන DNA සාම්පල් ගලපලා බලනවා. නමුත් ඒව ඇත්තටම කිසිම ගැලපීමක් නැහැ කියලා සෑම්ට තේරුම් යනවා. සෑම්ට මේ වෙලාවේදී ලොකු කුතුහලයක් ඇති වෙනවා. ඇත්තටම මේ අබ්දුල් කියන පොලිස් නිලධාරියා මේ අරගෙන ආවේ කාගේ DNA ද කියන කාරණාව ගැන. ඒ කුතුහලය නිසා කෙලින්ම සෑම් මේ ගැන අබ්දුල්ගෙන් අහන නිසා අබ්දුල් ඊට පස්සේ සම්පූර්ණ සිද්ධියම කියන්න පටන් ගන්නවා. මීට අවුරුදු 8කට කලින් බර්මා කියන කොලනියේ වයස අවුරුදු 8ත් 10ත් අතර පුංචි ගැහැණු ළමයන් 4 දෙනෙක් පැහැරගෙන ගිහින් තියෙනවා. රිතික රාජකාරියට සම්බන්ධ වෙලා බලපු පළවෙනි කේස් එක තමයි ඒක. නමුත් කිසිම හොඩුවාවක් හොයාගන්න හම්බ වුණේ නැහැ. ඒත් පොලිසියට පුළුවන් වෙලා තියෙනවා මත්ද්‍රව්‍ය දීලා සිහි නැති වුණු පුංචි ගැහැණු ළමයෙක්ව ස්කූල් වෑන් එකක් ඇතුලින් හොයාගන්න. ඊට පස්සේ පොලිසිය ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් වල්ලාගෙන තියෙනවා මේ කේස් එකේ වැරදිකාරයා විදිහට. ඒ ඩ්‍රයිවර්ගේ නම තමයි මැතිව්. මැතිව් තමයි කලින් ගැහැණු ළමයි 4 දෙනාවත් පැහැරගත්තේ කියලා පොලිසිය සම්පූර්ණ වැරද්ද මැතිව් පිට දාලා ඒ කේස් එක වහලා දාලා තියෙනවා. නමුත් මැතිව් හිරේ ගිහින් මාස 2කට පස්සේ ආයෙත් ගැහැණු ළමයෙක් අතුරුදහන් වෙලා කලින් විදිහටම මේ ළමයාගේ මල සිරුරත් පොලිසියට හම්බ වෙලා තියෙනවා. පොලිසිය ඒ වෙද්දිත් මැතිව්ගේ පැත්තට වරද පටවලා කේස් එක වහලා දාලා තිබුණ නිසා ඒ කේස් එක අතරතුරේ හම්බ වුණ DNA සාම්පල් එක ගැන අබ්දුල් කාටවත් කියන්න ගිහින් නැහැ. ඇත්තටම අබ්දුල්ට ඕන වෙලා තියෙන්නේ මීට අවුරුදු 8කට කලින් බර්මා කොලනියේ වුණ ඝාතනවල ඝාතකයාමද වර්තමානයේ ඇවිත් ඒ විදිහටම ඝාතන කරන්නේ කියලා තහවුරු කරගන්න. දැන් අපි මේ දකින්නේ පොලිස් ස්ථානයේ වෙන කතා බහක්. මේ වෙලාවේ පොලිස් ස්ථානයට කෙනෙක් කෙනවා ඝාතකයා ගැන තොරතුරක් ලබා දෙන්න. විනෝදන් කියන මෙයා තමන්ගේ පක්ෂය වෙනුවෙන් රෑ කොඩිදාන් ගියපු වෙලාවේ තමයි මේ සිදුවීම දැකලා තියෙන්නේ. රිතික එතකොට අහනවා ඒ ඝාතකයා මොන වගේ කෙනෙක්ද කියලා. එතකොට තමයි විනෝදන් කියන්නේ එයා මිනිහෙක් නොවේයි අවුරුදු 10ක විතර කොල්ලෙක් කියලා. ඒ කතාවත් එක්කම රිතික සැමුවෙල් දිහා පුදුමෙන් වගේ බලනවා. මොකද මේ ඝාතකයා ළමයෙක් කියන මුලින්ම කිව්වේ සැමුවෙල් නිසා. ඇසින් දිටු සාක්ෂිකරු ලවා ඒ කියන ළමයාගේ පින්තූරයක් ඇඳගෙන රිතික ඒක මාධ්‍යයට ප්‍රසිද්ධ කරනවා. මාධ්‍ය හමුව අවසන් කරලා එළියට ආපු රිතික සෑම්ට කියනවා සෑම් කලින් මම ඔයාට කතා කරපු විදිය ගැන දුක් වෙනවා. ඔයාගේ න්‍යායන්ට අනුව මේ නඩුව විසඳන්න පුළුවන් වෙයි. ඒ ගරුත්වය ලැබෙන්න ඕන ඔයාට කියලා රිතික මෙතනින් යන්න යනවා. සෑම් රිතිකගේ දුව බලන්න යනවා වගේම ඒ වෙලාවේ සෑම්ගේ අයියට වීඩියෝ කෝල් එකක් අරගෙන එයාගේ දුවව පෙන්නනවා. මේ සිද්ධිය ඈත ඉඳන් රිතික බලාගෙන ඉන්නවා වුණත් රිතිකගේ කලින් තිබ්බ විරුද්ධත්වය නම් දැන් නැහැ කියලාත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී තමයි රිතිකට අල්ෆොන්ස් කියන මනෝ වෛද්‍යවරයා කතා කරන්නේ කලින් දවසේ මාධ්‍ය ප්‍රසිද්ධ කරපු දරුවා ගැන තොරතුරක් දෙන්න. අල්ෆොන්ස් මුණ ගැහෙන්න ආපු රිතිකට මේ ළමයාගේ ෆොටෝ එකක් දීලා කියනවා බාල වයස්කාර නිවාසයකින් මා ළඟට උපදෙස් අරගෙන ආවා. එයාගේ නම රූබන්. නමුත් එයා දැන් අතුරුදහන් වෙලා කියලා. අල්ෆොන්ස් රිතිකට කියනවා මම ලෙඩ වෙලා කැන්සර් එකට ප්‍රතිකාර ගන්න ගිහින් හිටියේ. මේ සායනේ ડોක්ටර් ජයකුමාර් බැලුවේ කියලා. මේ ගැන තව විස්තර දැනගන්න ඕන නිසා රිතික ඇතුළු කට්ටිය යනවා මේ ડોක්ටර් ජයකුමාර්ව හම්බ වෙන්න. ડોක්ටර් ජයකුමාර් මෙතනදී කියනවා මීට අවුරුදු ගානකට කලින් ඒ කියන්නේ රූබන්ට වයස අවුරුදු 8යි. රූබන් එයාගේ ළඟ විඳපු යාළුවන් දෙන්නෙක්ව මරලා තිබුණා. ඊට පස්සේ රූබන්ව පොලිසියෙන් අත්අඩ අංගුට ගත්. රූබන් මුලින්ම මම දිහා බලපු විදිය මට තාමත් මතකයි. ඇත්තටම එයාට තිබුණ අහිංසක පෙනුමක්. සෑහෙන කාලයක් මහන්සි වෙලා මම එයාගේ ඇතුළාන්තයට ගිහින් මම එයාව වෙනස් කරා කියලා මේ වෛද්‍යවරයා කියනවා.
ඒ වගේම මෙයාව මාසෙකට මගේ ගෙදර ගෙනහිල්ලා ප්‍රතිකාර කරන්න ගත්තා. ඒ විදිහට අවුරුද්දක් විතර ගියාට පස්සේ පැහැදිලි වෙනසක් මම එයාගෙන් දැක්කා කියලා මේ වෛද්‍යවරයා කියනවා. එක දවසක් එකපාරටම වෙනස් වෙලා මාවත් පීයකින් කපලා ගෙදරින් පැනලා ගියා. එතනින් පස්සේ රූබන්ට මොකද වුනේ කියලා ડોක්ටර් ජයකුමාරවත් දැනගෙන ඉඳලා නැහැ. ඉතින් ඔන්න මේ විස්තර ඇහුවට පස්සේ තවදුරටත් පොලිසියට තහවුරු වෙනවා අනිවාර්යෙන් මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න රූබන් තමයි කියලා. මොකද පුංචි කාලෙදිම රූබන් එයාගේ යාළුවන් දෙදෙනෙක් පවා මරලා තියෙනවා. අන්න ඒක නිසා පොලිසිය මෙතනින් පස්සේ තවදුරටත් මෙහෙයුම් පටන් ගන්නවා රූබන්ව අල්ලගන්න. ඒකින් පස්සේ අපිට පෙන්වනවා පහුදා වෙන සිද්ධියක්. ඒ තමයි මාළු කියන පුංචි ගැහණු ළමයෙක් අම්මයි තාත්තයි එක්ක රෝහලට එනවා බෙහෙත් ගන්න. මෙයාගේ අම්මයි තාත්තා එයාගේ ආච්චි බලන්න ICU එකට ගියාට පස්සේ මාළු වෙනවා මේ රෝහලේම තියෙන කැන්ටින් එක ළඟට. මාළු මේ කැන්ටින් එකෙන් චොකලට් එකක් ගන්න අතරතුරේ අපිට පෙන්නනවා පොලිසිය මේ විදිහත් හොයන රූබන් හැංගිලා ඉඳන් මාළු දිහා බලාගෙන ඉන්නේ කියලා. ටික වෙලාවකට පස්සේ හිටිය තැනට ආපු මාළුගේ අම්මයි තාත්තයි දැනගන්නවා මාළු දැන් මෙතන නැහැ. දුව අතුරුදහන් කියලා. කොහොම වුණත් ඔන්න මේ සිද්ධිය ගැනත් ටික ඇතුළේ පොලිසියට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ සෑමුත් ඉක්මනින් එනවා මේ සිද්ධිය වුණ හොස්පිටල් එකට. මේ විදිහත් පොලිසිය වැදගත් සාක්ෂි කිහිපයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි එළිය කුණු බක්කියේ තිබිලා මාළු හොස්පිටල් එකේ කැන්ටින් එකෙන් ගත්තා කියන චොකලට් එකේ කොටසක් වගේම චොකලට් එකේ කොළයක්. මේ චොකලට් එක ගත්ත කැන්ටින් එකෙනුත් කියන්නේ මේ ළමයා එක්ක රූබන් හිටියා කියලා. චොකලට් එකේ කුණු දූවිලි ගොඩක් නැහැ. අනික මේක කුණු බක්කියේ උඩම තිබිලා තමයි හම්බ වුනේ. ඒකින්ද මේක කවුරු හරි දාලා තියෙන්නේ අපිව නමග යවන්න කියලා මේ වෙලාවේ සෑම් කියනවා. සෑම් කියපු දේත් එක්ක ශිකා සෑම්ගෙන් අහනවා දෙකින් පස්සේ පොලිසියෙන් ඇවිත් හිටියා නම් කොහමද රූබන් එතනට ඇවිත් චොකලට් එක කුණු බාල්දියට දාන්නේ කියලා. මේ වෙලාවේ සෑම් කියන්නේ මේක වෙන කවුරු හරි ගෙනත් දාන්න ඇති. මොකද ඇතුලේ තියෙන ඊයම් කොලේ අල්ලන්න පුළුවන් දෙන්නෙක්ට විතරයි. එක්කෙනෙක් මේ පොඩි ළමයා අනිත් කෙනා මේ චොකලට් එක මෙතන ගෙනලා දාපු කෙනා කියලා. ඝාතකයා කවුරු වුණත් එයා ගොඩක් දක්ෂ කෙනෙක්. එයාගේ ඇඟිලි සලකුණු වදින්නේ නැති වෙන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඝාතකයා ග්ලව්ස් එකක් හරි ලෙන්සුවක් හරි දෙයක් භාවිතා කරලා මේ චොකලට් කොලේ කුණු බක්කියෙන් දාලා ගිහින් තියෙනවා. අන්න ඒක නිසා තමයි ඝාතකයාගේ ඇඟිලි සලකුණු මේ චොකලට් කොලේ වැදිලා නැත්තේ. මට මේ ඊයන් කොලේ තියලා කොටන් නූල් වගේක් හම්බ වුණා. ඒ කියන්නේ කවුරු හරි ලෙන්සුවකින් අල්ලලා තමයි මේක ගෙනලා දාලා තියෙන්නේ. හැබැයි හොඳ මැෂින් එකකට මේ කොටන් නූල් වල ගෑවිලා තියෙන DNA හොයාගන්න පුළුවන් කියලා සෑම් ශිකාට විස්තර කරනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තීරණව ඇති ඝාතකයා කොච්චර පරිස්සම් වෙලා ඇඟිලි සලකුණු වහන්න උත්සාහ කළත් තේරුමක් වෙලා නැහැ. මොකද ඒ කෙනා එක සාක්ෂියක් දාලා ගිහින් තියෙනවා. මොකද මේ චොකලට් දවටනේ තියෙන පුළුන් කෑලි ඔස්සේ ඝාතකයාගේ සෛල එකතු කරගන්න පුළුවන්. සෛල එකතු කරගන්න පුළුවන් කියන්නේ ඝාතකයාගේ DNA සාම්පල් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පෙන්නනවා සෑම් DNA වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ෆොරෙන්සික් පැකුම් පම්ප් කියන මැෂින් එක භාවිතා කරලා මේ චොකලට් කොලේ තියෙන තවත් කෙනෙක්ගේ DNA සාම්පල් එකක් හොයා ගන්නවා. ඉතින් ඇත්තටම DNA සාම්පල් එක අනිවාර්යෙන් ඝාතකයාගේ වෙන්න පුළුවන් වුණත් ඒත් මේ DNA එක අරහා ඝාතකයා කවුද කියලා හරියටම හොයාගන්න විදියක් නැහැ. වෙන DNA සාම්පල් එක මැච් කරලා ඒකට ගැලපුණොත් විතරයි හරියටම ඝාතකයාව අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ රූබන්ව. එයා මේ විද්‍යුත් මාළුව මරලා දාලා මල සිරුර කැලේ මැද්දින් අරගෙන ඇවිල්ලා දානවා පරණ වාහනයක් ඇතුළට. ටික වෙලාවකට පස්සේ මේක ඇතුළේ ඉඳන් විල්බැරවක මාළුගේ මර සිරුර දාගෙන කෙනෙක් එළියට එනවා. ඒ කෙනා වෙන කවුරුත් නෙවෙයි රිතිකගේ දුව නයනා. ඒත් නයනා මේ කතාවට කොහොමද සම්බන්ධ වුනේ කියලා හිතාගන්න බැහැ නේද? ඔය කුතුහලයේ හිතේ තියාගෙනම ඉන්න අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ ආපහු පෙන්නන්නේ සෑම්ව. සෑම් මේ විදිහට චොකලට් කොලේ තිබිලා තවත් කෙනෙක්ගේ DNA සාම්පල් එකක් හොයාගත්තා කියන කාරණය රිතිකට කතා කරලා කියනවා. රිතික මේ වෙද්දී ඉන්නේ වෙනත් පොලිස් නිලධාරියෙක්ගේ ගෙදර. කොහොම වුණත් සෑම් මේ දේවල් ගැන කතා කරලා කිව්වත් රිතිකයි කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැහැ. මොකද රිතික තදින්ම විශ්වාස කරනවා මේ හැම දෙයක්ම කරන්නේ රූබන් විතරයි, රූබන්ට උදව් කරන වෙනත් කෙනෙක් නැහැ කියලා. රිතික උත්සාහ කරන්නේ කොහොම හරි රූබන්ව අල්ලගෙන සම්පූර්ණයෙන් මේ කේස් එක වහලා දාන්න. ඉතින් මේ අතරතුරේ අපට පෙන්නනවා රිතිකගේ දුව. ඒ කියන්නේ නයනා ඉන්නෙත් මේ ගෙදරම තමයි. මේ ගෙදර ඉන්න නිලධාරියට දුවෙක් ඉන්නවා. ඒ දරුවා සෙල්ලම් කර කර ඉද්දී නයනා පිටිපස්සෙන් තල්ලු කරන්න වගේ යනවා. නමුත් වාසනාවකට වගේ රිතික ඇවිත් නයනට කතා කරනවා. ශිකා ලැබ් එකේදී සොයාගන්නවා විශ්‍රාමික අපරාධ පරීක්ෂක අබ්දුල් දුන්න DNA එකයි සෑම් සොයාගත්ත DNA සාම්පල් එකයි ගැලපෙනවා කියලා. එයාලා තීරුම් ගන්නවා කලින් මරපු කෙනාම තමයි මේකට සම්බන්ධ කියලා. දැන් ඔයාලට තීරණව ඇති අවුරුදු 8කට කලින් බර්මා කොලොනියේ ළමයි කිහිප දෙනෙක් අතුරුදහන් වෙලා ඒ අයගේ මල සිරුරු සොයාගත්තා. ඒ වැඩේ කරපු කෙනාම තමයි අනිවාර්යයෙන්ම මේ වැඩේත් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අබ්දුල් සෑම් සහ ශිකා මේ තුන්දෙනාම යනවා අවුරුදු 8කට කලින් බර්මා කොලොනියේ අතුරුදහන් වෙලා සොයාගත්ත ගැහැණු ළමයන්ගේ මල සිරුරු සොයාගත්ත තැනට. ගැහැණු ළමයින් 4 දෙනෙක් අතුරුදහන් වුණත් එයාලගෙන් 3 දෙනෙක්ගේ මල සිරුරු විතරයි සොයාගෙන තියෙන්නේ. අනිත් ළමයන්ගේ මල සිරුරු ඒ දවස්වල පොලිසියට හොයාගන්න හැකියාවක් ලැබිලා නැහැ. අන්න ඒ හැම දෙයක්ම අබ්දුල් මේ වෙලාවේ සෑම්ට කියනවා. කොහොම වුණත් සෑම්ට මෙතනදී ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.
ඝාතකයා කවුරුනත් වැවක් ළඟ මේ වගේ විවෘත තැනකට ඇවිල්ලා මලසිරුර බලන්නේ ඇයි? ඇත්තටම ඝාතකයා එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන කාරණාව. සෑම් මේ වෙලාවේදී කරන්නේ අවුරුදු 8කට කලින් නොතිබුණු පොළොව ස්කෑන් කරන තාක්ෂණය භාවිතා කරලා මෙතන තවදුරටත් පරීක්ෂා කරලා බලන එක. ස්කෑන් මැෂින් එකක් කරහා අඩි ගාණක් පහලින් තවත් කෙනෙක්ගේ අස්ථි කොටස් කිහිපයක් තියෙනවා කියලා හොයාගන්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසා මෙතන ඉන්න අය පොළොව කැණීම් කටයුතු පටන් ගන්නවා. ඔයාලට අනුමාන කරන්න පුළුවන්ද අඩි ගාණක් යටින් තිබිලා හොයාගන්න පුළුවන් උනේ මොන වගේ දරුණු දෙයක්ද කියලා? ස්කෑන් කරද්දී එක්කෙනෙක්ගේ අස්ථි කොටස් තියෙනවා කියලා දැක්කත් පොළොව හාරලා බලද්දි තමයි හැමෝම දකින්නේ මෙතන 5 දෙනෙක්ගේ අස්ථි කොටස් තියෙනවා කියලා. ශිකා අතරගත්තු එක අස්ථියකින් අපට තේරුම් යනවා ඒක වැඩිහිටි කෙනෙක්ගේ වගේම ඉතුරු 4 පුංචි දරුවන්ගේ වෙන්න ඕන කියලා. මම මේ පැහැදිලි කරන කතාව ගැන මුලින්දම බලපු ඔයාලා හැමෝටම මේ විදිහේ පටලැවිලි අම්බාන්නට ඇති. අන්නේ පැටලැවිලි ගොඩටම දැන් තවත් ප්‍රශ්න ටිකක් එකතු වෙනවා. ඝාතකයා කවුරුනත් මෙතන වලදාපු වැඩිහිටි කෙනා කවුද? ඝාතකයා මෙතන තවත් පුංචි දරුවන් කීප දෙනෙක් වල දැම්මේ ඇයි? ඒ කියන්නේ පොලිසියට හොරෙන් ඝාතකයා කලින් ඉඳන්ම ගැහණු ළමයන් ඝාතනය කරලා තියෙනවද? මේ පැටලිච්ච නූල් බෝල ඉක්මනට ලියා ගන්න ඕන නිසා අපි ඉක්මනටම යමු කතාව ඉතුරු ටිකට. දැන් පෙන්වන්නේ පල්ලියක් ළඟ ඉන්න රූබන්ව. එයා ටිකක් අපහසුවෙන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ඈත ඉඳන් වාහනයක නයන සහ තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා. හැබැයි ඒ බලාගෙන ඉන්නේ කවුද කියලා අපිට පෙන්වන්නේ නැහැ. එයා කවුරු වෙන්න පුළුවන්ද? අපි හොයන ඝාතකයාද? ඉතින් මේ මිනිස්සයා යම් උපකරණයක් ආධාරයෙන් රූබන්ට හඬක් ඇහෙන්න සලස්වනවා. ඒ හඬ මොනවා වුණත් එයාට දරා ගන්න බෑ. ශිකා ලැබ් එකේ ඉන්න අතරතුරේ මෙතනට සෑම් ඇවිත් එයාගේ අතට ෆයිල් එකක් දෙනවා. ඒකේ තියෙන්නේ නම් ලිස්ට් එකක්. ඒ මාළු කියන ගෑනු ළමයා අතුරුදහන් වුණ දවසේ රෝහලට ආපුගේ අයගේ නම් ලිස්ට් එක. අබ්දුල් ගෙනුවේ ડોක්ටර් අල්ෆොන්සෝගේ උදව් ඇතිව මෙයාලගේ DNA පරීක්ෂා කරන්නයි සැමුවෙල් සූදානම් වෙන්නේ. මොකද මේ අතරින් කෙනෙක් ඝාතකයා වෙන්න පුළුවන් නිසා. මෙයාලා කොටස් වලට බෙදාගෙන මේ නම් ලිස්ට් එකේ ඉන්න පුද්ගලයන්ගේ නම් පිළිවෙලට DNA සාම්පල් අරගන්නවා. චොකලට් කොලේ තිබ්බ DNA සාම්පල් එකට මෙයාලා DNA ගලපලා බලන්නයි හදන්නේ. මෙයාලා සෑහෙන මහන්සි වෙලා පුද්ගලයන් 150ක් විතර DNA පරීක්ෂා කරනවා. නමුත් කාගේවත් DNA මේ චොකලට් කොලෙන් හොයාගත්ත DNA සාම්පලයට ගැලපෙන්නේ නැහැ. මේ වෙලාවේ සෑම් සහ අනිත් අය ටීවී කියන නිවුස් එකක් දකිනවා. රූබන්ව පල්ලියක් ළඟ ඉඳලා රිතික සහ පොලිස් කණ්ඩායමක් අල්ලගන්නවා කියලා. රිතික රූබන්ගේ ප්‍රශ්න කරන ගමන් ෆොටෝ වල ඉන්න ළමයි පෙන්නලා දන්නවද කියලා අහද්දී එයාලා යක්ෂයන්ගේ අල්තාරයට යවුවේ මම කියලා රූබන් කියනවා. සෑම් මේ වෙලාවේ ශිකාට රූබන් පාපොච්චාරණය කරන වීඩියෝ එකක් පෙන්නලා කියනවා. එයා හිස එක පැත්තකට හොලවනවා. රූබන්ගේ කන් දෙකම ඇහෙන්නේ නැති නිසා එයා ශ්‍රවණාධාර උපකරණයක් පාවිච්චි කරනවා. ඒක එන්නේ සාමාන්‍ය බ්ලූටූත් උපකරණයක් විදිහට නිසා ඒක වටේ තියෙන සංඥා ලබා ගන්න පුළුවන් කියලා සෑම් ශිකාට කියනවා. ඉතින් ජංගම දුරකථනයකින් එයාට යම් යම් ශබ්ද ඇහෙන්න සලස්සන්න පුළුවන් නම් එයාව පාලනය කරන්න වුණත් කෙනෙක්ට පුළුවන් කියලා සෑම් ශිකාට පැහැදිලි කරනවා. එයාගේ ඔළුවේ තියෙන යක්ෂයාගේ කටහඬ ඒ කෙනාගේ නම් මොකද වෙන්නේ කියලා මේ වෙලාවේ සෑම් කියනවා. ඔයාලට මතක ඇති රූබන් පල්ලියක් ළඟ ඉඳෙද්දී වාහනයක ඉඳපු මිනිහෙක් භාවිතා කරන උපකරණය. ඒ ගැන තමයි සැකයක් විදිහට මේ සෑම් කියන්නේ. රූබන් තව මේ ශ්‍රවණ උපකරණය දාගෙන නම් ඉන්නේ. එයා තාමත් ඔහුගේ පාලනය කියලා සෑම් මෙතනදී කියනවා. දැන් පෙන්වන්නේ බන්ධනාගාරයේ ළඟ අර වාහනේ ඉඳන් රූබන්ව පාලනය කරන කෙනා රූබන්ට කතා කරනවා. රූබන් දැන් තමයි වෙලාව ඉක්මන් කරන්න කියලා ඒ මිනිස්සයා රූබන්ට කියනවා. ඒ වෙලාවේ රූබන් බෙලෙක් පිඟානක් පාවිච්චි කරලා යාගේ අත කපා ගන්නවා. සෑම් ශිකයි රූබන් ඉන්න මේ බන්ධනාගාරයට ඉක්මනින් ගියත් එතකොටත් රූබන් මිය ගිහිල්ලා ඉන්නේ. කොහොම වුණත් ඔන්න රූබන්ගේ සියදිවි හානි කර ගැනීම නිසා රිතිකට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද රූබන් කියන්නේ රිතිකගේ යටතේ ඉඳපු හිරකාරයෙක් නිසා. ඒ නිසා මේක සම්පූර්ණයෙන් රිතිකගේ වැරද්ද කියලා රිතිකගේ හිල් නිලධාරියෙක් බයින්න පටන් ගන්නවා. ඉතුවත් නැති විදිහට මේ වුණ සිද්ධිය නිසා රිතික මේ විදිහේ ප්‍රශ්න ගොඩකට හිර වෙලා ඉන්නේ. එතනින් පස්සේ ලැබ් එකේ ඉන්න ශිකාට සෑම් ඇවිත් කියනවා රූබන්ව තියාගෙන ඉඳපු බන්ධනාගාරය ළඟ කලින් දවසේ රෑ තිබුණ වාහන ගැන පරීක්ෂා කරලා බලන්න. සැකසහිත දෙයක් තිබුණොත් එහෙම අනිවාර්යයෙන් මට ඒ ගැන විස්තරයක් දෙන්න කියලා. ඊට පස්සේ සෑම් එනවා රිතිකව මුණ ගැහෙන්න යාගේ කැබින් එකට. මේ ප්‍රශ්න නිසා රිතිකට යාගේ දුව ගැන මේ දවස් ටිකේ බලන්න අමාරුයි කියලා සෑම්ට දැනුණ නිසා සෑම් කියනවා මැඩම් මම නයනව ටික දවසකට ගෙදර එක්කගෙන යන්නම්. ඒකෙන් රවිත් ගොඩක් සතුටු වෙයි කියලා. රිතික ඒ කතාවට කැමති වෙන නිසා ඔන්න සෑම් නයනක් කරගෙන රවිගේ ගෙදරට යනවා. කාලෙකට පස්සේ තමන්ගේ දුවත් එක්ක කාලය ගත කරන්න ලැබුණ නිසා රවි දැන් ඇත්තටම ගොඩක් සතුටින් තමයි ඉන්නේ. මේ වෙලාවේ සෑම්ට කෝල් එකක් එනවා ශිකාගෙන්. ඒ වෙලාවේ සෑම් ෆෝන් එකත් අරගෙන ඉඳපු තැනින් නැගිටලා එළියට යනවා. ශිකා කියනවා CCTV වල තිබුණු වාහන වලින් රූබන්ගේ කුටිය ළඟ තිබුණු වාහනයක් රූබන් මැරුණ ගමන්ම එතනින් යන්න ගියා. ඒකේ ගහලා තිබුණු අංක තහඩුව පැහැදිලි නෑ. හැබැයි ඒක නිල් පාට සිවික් එකක් කියලා. ශිකා එක කෝල් එක ඉන්න ගමන් සෑම් දකින්නවා එයාලගේ ගෙදර ගේට්ටුව ළඟ නිල් පාට සිවික් කාර් එකක් නතර කරලා තියෙනවා. සෑම් මේ වෙලාවේ මේ වාහනේ ළඟට ගියත් හැබැයි වාහනේ ළඟ කවුරුත් පේන්න නැහැ. එකපාරටම එයාට කවුරුවරි කෙනෙක් පොල්ලකින් ගහනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි ගෑනු ළමෙක් පැහැරගෙන ගිහින් කියලා පරණ සිද්ධියකට අත්අඩංගුවට ගත්ත මැතුව කියන ස්කූල් වෑන් එකේ රියදුරා.
ඒ කියන්නේ මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ මැතිව්ද? මුලින් රූබන්, දැන් මැතිව්. මොනවා වෙන්න යනවද? කවුද ඇත්තම ඝාතකයා කියලා හිතාගන්න බැහැ නේද? ශිකා මේ වෙලාවේ පොලිසියට එනවා. ඒ වෙලාවේ පොලිස් නිලධාරියෙක් ශිකාට කියනවා ඩෑන්සර්ගේ දුව පැහැරගෙන ගිහින් කියලා. අපි ඉක්මනටම එයාව හොයාගමු කියලා රිතිකා මේ නිලධාරියව සනසවන ගමන් තමයි ඉන්නේ. වැදගත් පොයින්ට් එකක් විදිහට පොලිසියට දැනගන්න ලැබෙනවා පොලිස් නිලධාරියෙක් දුව හොරෙන්ම ඉස්කෝලේට ෆෝන් එක අරගෙන ගිහින් තියෙනවා කියලා. දවස් ගණනාවක් මේ ෆෝන් එක ඉස්කෝලේටත් අහුවෙලා තියෙනවා. හරියට මෙයාගේ දුව අතුරුදහන් වුණ දවසේත් මෙයා ෆෝන් එක ඉස්කෝලේට අරන් ගිහින් තියෙන නිසා පොලිසිය මෙතනින් පස්සේ ෆෝන් නම්බර් එක ට්‍රැක් කරලා අතුරුදහන් වුණ මේ නිලධාරියෙක් දුව හොයාගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ සීන් එකකින් පස්සේ අපට පෙන්වනවා අබ්දුල් ළඟින්දපුරිය දුරා මැතිව් සෑම්ව කැලේ තියෙන පරණ ලවියක් ඇතුලේ බැඳලා දාලා ඉන්නවා කියලා. ටික වෙලාවකට පස්සේ සෑම්ට සිහිය එනවා. මැතිව් ඊට පස්සේ යාගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ එකක් සෑම්ට පෙන්වනවා. ඔයාලට මතක ඇති ටික දවසකට කලින් මාළුගේ සිරුර මේක ඇතුලේ ඉඳන් වීල් බැරෝක දාගෙන එළියට තල්ලු කරගෙන ආවේ නයන කියලා. අන්න ඒක මෙතන තිබුණු කැමරාවක් හරහා මැතිව් වීඩියෝ කරගෙන තියෙනවා. ඒ වීඩියෝ එක තමයි මේ වෙලාවේදී මැතිව් සෑම්ට පෙන්වන්නේ. මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ තමන්ගේ අයියාගේ දුව කියලා දැනගත්තට පස්සේ සෑම්ට මොන වගේ කම්පනයක් ඇති වෙයිද? ඊට පස්සේ මැතිව් කියනවා අවුරුදු ගාණක් ඉඳන් උඹේ අයියාගේ දුව කවුන්සිලින් වලට එනවා. කවුන්සිලින් වලට ආපු වෙලාවල් වලදී තමයි ඇත්තටම මේ හැම ඝාතනයක්ම සිද්ධ වුනේ. නමුත් මෙතන ඉන්නේ තමන්ගේ අයියාගේ දුව නයන නෙවෙයි වෙනත් කෙනෙක් කියලා. අන්න එතකොට අපිට ලොකු කුතුහලයක් එනවා නයනගේ පෙනුම තියෙන මේ අනිත් කෙනා කවුද කියලා. මැතිව් සෑම්ට කියනවා උඹලගේ පවුලට අමතක වුණ නමක් කියන්නද? නව්‍ය සේවිය රිතිකගේ අතුරුදහන් වුණ ළමයා. එතකොට අපිට පෙන්වන්නේ අවුරුදු ගානකට කලින් වුණේ ඇත්තම සිද්ධිය. රිතිකටයි රවිටයි නිවුණු දුවලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. එතනින් එක්කෙනෙක් තමයි නයන කියන්නේ. අනිත් කෙනා තමයි නව්‍යා. අවුරුදු ගානකට කලින් උත්සවයක් අතරතුරේදී මෙයාලගෙන් නව්‍යා කියන ගැහැණු දරුවා කවුදෝ පැහැරගෙන ගිහින් තියෙනවා. අන්න ඒක සම්පූර්ණ වැරද්ද රිතිකගේ කියලා රවි රිතිකට චෝදනා කරපු නිසා තමයි රවි සහ රිතික අතර ප්‍රශ්න ඇති වෙලා ඒ දෙන්න වෙන් වෙලා තියෙන්නේ. රිතික හිතන් හිටියත් නව්‍යා ජීවතුන් අතර නැහැ කියලා මේ හැම ඝාතනයකටම මුල් වෙලා තියෙන්නේ නව්‍යා. ඔයා දැන් බලපු වීඩියෝ එකේ ඉන්නේ ඒ නව්‍යා තමයි රූබන් කියන මිනිමරුවෙක් නොවේ කියලා මේ මිනිස්සයා සෑම්ට කියනවා. මම කිසිම වැරද්දක් කරේ නැහැ. ඒ රිතික මාව මිනිමරුවෙක් කළා. දාම ඝාතකෙක් කළා. මට හැමදේම නැති වුණා. ඒකේ පලිය ගන්න ඕන නිසා මම ඒකගේ අවුරුදු 13ක දරුවව දාම ඝාතකෙක් කරා කියලා සෑම්ට කියද්දිම සෑම් පයින් පාරක් දීලා මේ මිනිහයත් එක්ක ගහගන්න පටන් ගන්නවා. මේ දෙන්න හොඳටම ගහගන්න අතරේ සෑම් හදන්නේ කොමාරියාගේ අත් දෙක ලියහ ගන්න. ජනෙලේ තිබුණු වීදුරු කැහැල්ලක උලලා කොමාරි සෑම් බැඳලා තියෙන අත් දෙක ලියහ ගන්නවා වගේම මැතිව්ට එක දිගට ගහන ගමන් අහන්නේ කොහෙද උඹ නව්‍යව ඉර කරන් ඉන්නේ කියලා. මේ වෙලාවේ මැතුම් සෑම්ට කියනවා මම මැරුවොත් උඹට බැයි ළමයව හොයාගන්න කියලා. ඒ වෙලාවේ සෑම් මේ මිනිහයාගේ බෙල්ල තද කරගෙන අහනවා උඹට කවුද උදව් කරන්නේ? උඹට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ කියලා මේ මිනිස්සයා සෑම්ට කියද්දිම කවුරු කෙනෙක් කැලේ ඇතුළේ ඉඳන් මැතුවට වෙඩි තියලා මරලා දානවා. ඉතින් මේ වෙලාවේ සෑම්ට තේරෙනවා මැතුව ජීවත් වෙනවට අකමැති මේ කේස් එකට සම්බන්ධ තවත් කෙනෙක් ඉන්නවා කියලා. ඒක නිසා සෑම් මෙතනින් පැනලා දුවන ගමන් අර මිනිස්සයාගේ ෆෝන් එකත් අරගෙන යන්න අමතක කරන්නේ නැහැ. සෑම් ඊළඟට අර වෙඩි තියලා යන වාහනේ පස්සෙන් පන්නනවා. එතන නවත්තලා තියෙන වෑන් එකට නැගලා සෑම් අර කාර් එක පස්සෙන් යනවා. මේ වෙලාවේ රිතික ඇතුළු කණ්ඩායම අර නැතුණු ගෑනු ළමයාගේ ෆෝන් එක ට්‍රැක් කරලා යාව හොයන ගමන් තමයි ඉන්නේ. කොමාරේ යාලා මේ GPS එකෙන් පෙන්නන වාහනේ නතර කරනවා. ඒකේ ඉන්නේ මැතිව්ට වෙඩි තියපු කෙනා පස්සෙන් මේ වෙනකන් එලවගෙන ආපු සෑම්. සෑම් අරන් ආපු වාහනේ තමයි ඩෑන් කියන නිලධාරියාගේ නැතුණු ගෑනු ළමයාත් ඉන්නේ. ඒ හේතුව නිසාම රිතික වගේම පොලිසිය හිතන්නේ සෑම් තමයි මේක කරේ කියලා. අන්න ඒක නිසා රිතික ඇතුළේ පොලිස් කණ්ඩායම සෑම්ව අල්ලගන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තම ඝාතකයා අල්ලගන්න ඕන නිසා සෑම් ඉක්මනින් මෙතනින් පැනලා යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අවුරුදු ගානකට කලින් අතුරුදහන් වුණ රිතිකගේ අනිත් දුව නව්‍යා. මේ වෙනකොටත් නව්‍යා එකතැනක හිර කරලා තියෙනවා. මෙන්න මේ තැනට එක පුද්ගලයෙක් එනවා. ඇත්තටම මේ කෙනා තමයි අපි හොයන ඇත්තම ඝාතකයා. ඒ වුණත් මෙයාගේ මුහුණ නම් අපට පෙන්වන්නේ නැහැ. මේ වෙද්දි පොලිසිය සෑම් පිටිපස්සේ පන්නන නිසා සෑම් වෙනම තැනක හැංගිලා ඉන්නේ. නමුත් සෑම් ඉන්න තැන ගැන රවි ශිකයි දන්න නිසා මේ දෙන්න එනවා සෑම්ව මුණ ගැහෙන්න. ශිකා සෑම්ට කියනවා ඔයාට අප ගන්න වැඩේ ගැන මම බලාගෙන යන්නේ. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්න එකක් නැහැ කියලා. සෑම් මේ වෙද්දි සොයාගත්තු දේවල් රිතිකට කියන්න ඕන නිසා අබ්දුල් රිතිකව ගෙන්න ගන්නවා එයාගේ ගෙදරට. සෑම් එකපාර දැකපු රිතික කරන්නේ පොලිසියට කෝල් කරලා දාලා මේ සිද්ධිය ගැන කියන්න. නමුත් ඊට කලින් සෑම් මැතිව්ගේ ෆෝන් එකේ තියෙන ඒ වීඩියෝ එක රිතිකට පෙන්වනවා. අවුරුදු ගානකට කලින් අතුරුදහන් වුණ තමන්ගේ දුව තවමත් ජීවතුන් අතර ඉන්නවා. එයා තමයි මේ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න කියලා දැනගත්තට පස්සේ මේක රිතිකට ලොකු කම්පනයක් ඇති වෙනවා. රිතික මුලින්ම මේක විශ්වාස කරන්නෙත් නැහැ. මේ වෙලාවේ රිතික කියන්නේ මේ ඉන්න නයන නෙවෙයි. මේක බොරු වීඩියෝ එකක් කියලා. එතකොට සෑම් කියනවා මේ ඉන්නේ නයන නෙවෙයි නව්‍යා කියලා. සෑම් කියනවා මම දන්නවා නව්‍යා කොහෙද ඉන්නේ කියලා. මේ නව්‍යා අතේ තියෙන පත්තරේ දවස් 2ක් පරණයි. අපිට ලොකු වෙලාවක් ඉතුරු වෙලා නැහැ.
මැතුගේ ෆෝන් එක ගත්තා කියලා මිනිවරුවා දැනගත්තොත් නවියට අනතුරක් කරයි කියලා සෑම් මෙතනදී මෙයාලට කියනවා. මේ වෙලාවේ රිත්තිකයි සෑම්ගේ අයියා රවි යනවා නව්‍ය හොයාගෙන. සෑම් ඩොක්ටර් අල්ෆොන්ස්ව හම්බ වෙන්න යනවා. එයත් එක්ක ලොයර් කෙනෙක්ව හම්බ වෙන්න හිතාගෙන. වාහනේ යන ගමන් සෑම් මේ ඩොක්ටර්ට කියනවා පෞගේ ටිකෙම අපි ඝාතකයා පස්සෙන් පන්නන ගමන් තමයි හිටියේ. ඒ විමර්ශන වලින් අපිට කරයිකුලම් ජලාශය වලදාලා තිබිලා මිනිස් මලසිරුරු 5ක් හම්බුණා. ඒකෙන් එකක් අයිති වැඩිහිටි කෙනෙක්ට. ඒක සෑහෙන පරණ එකක් වගේම ජලාශය රොන්මඩ එක්ක අපිට තව පස් කොටස් කිහිපයක් මේ ශරීරය තිබිලා හොයාගන්නත් පුළුවන් වුණා කියලා. ඒ පස් ගැන ගැඹුරින් පරීක්ෂණ කරගෙන යද්දී පාරිසරික හේතු නිසා වහලා දාලා තියෙන ටයිටන් ෆැක්ටරි ගැන දැනගන්න ලැබුණා. ඒ රසායනික කර්මාන්ත ශාලාවේ හානිදායක රසායනික ද්‍රව්‍ය පස්සට දාන නිසා ඒකින් පාරිසරික ප්‍රශ්න ඇති කරනවා. ඒ ගමේ ඉඳපු අය උද්ඝෝෂණය කරන නිසා ප්‍රශ්න ඇති වෙන්න කලින් වටපිටාවේ තියෙන ඉඩම් ටික වැඩිමිලට ඒ සමාගම ගන්නවා. ඒ ප්‍රදේශයේ පුද්ගලයෙක් රහසේම ඉඩම් වල වලදාලා තිබුණ එක අහුවෙන එක නවත්තන්න ඒ විකුණපු ඉඩමේ මිනිහෙකුඩට අරගෙන වෙන තැනක වලදාලා තියෙනවා. ඒ කවුරුත් හොයන්නේ නැති තැනක් වෙන ජලාශයේ ද්‍රෝණිය මැද කියලා සෑම් අල්ෆොන්ස්ට ඇඟ හිරිවැටෙන කතාවක් කියනවා. මෙහෙම කියපු සෑම් ඩොක්ටර්ට ෆයිල් එකක් දීලා කියනවා මේ ඒ ගමේ ඉඳපු අයගේ නම් ලිස්ට් එකක්. ඔය රතු පාටින් පාට කරලා තියෙන්නේ අපි මෙච්චර කල් හොයපු දාමඝාතකයා කියලා සෑම් ඩොක්ටර්ට කියනවා. මේ ෆයිල් එක බලන ඩොක්ටර් දකින්නේ රතු පාටින් පාට කරලා තියෙන වෙන කවුරුත් නෙවෙයි තමන්ගේ නම කියලා. ඔයාලට මතකද කතාව පටන් ගනිද්දී සත්තුන්ගේ අවයව හොරකම් කරලා තමන්ගේ තාත්තගෙන් ගුටි කාලා තාත්තව ඝාතනය කරපු ළමයා. ඒ තමයි වර්තමානයේ සෑම් එක්ක ඉන්න මේ ඩොක්ටර් අල්ෆොන්ස්. ඉතින් මේ ඩොක්ටර් සියලු ඝාතනවලට අහු වෙලා ඉවරයි. ඉතින් ඩොක්ටර් සියල්ල පාපොච්චාරණය කරන්න ගන්නවා. මෙතනදී ඩොක්ටර් කියනවා මම ආදරය කරපු මගේ බිරිඳ තමයි මාව මිනිස්සෙක් කරේ. එයා මැරුණට පස්සේ මම ජීවත් වෙන්න හිතුවා මගේ පුතා නවීන් වෙනුවෙන්. එයා තමයි මගේ මුළු ලෝකෙම උනේ. මම අසනීප වුණ දවසක වෛද්‍ය වාර්තාවක මට කැන්සර් එකක් තියෙනවා කියලා දැනගත්තා. ඒ වෛද්‍ය වාර්තාව මගේ මුළු ජීවිතේම කුඩුපට්ටම් කරලා දැම්මා. එදා ඉඳන් හැමදේම වෙනස් වුණා කියලා ඩොක්ටර් අල්ෆොන්ස් කියනවා. මාව බේරගන්න පුළුවන් බොහොම සුළු අවස්ථාවක් තමයි තිබුණේ. අනිත් අය සතුටු වෙනවා දකිද්දී මම දුකින් ඉන්න නිසා මට ඒක දරා ගන්න බැරි වුණා. ඒ නිසා මම යාලව ඝාතනය කරා. මගේ අසනීප නිසා මට ආපු කේන්තිය පලියක් විදිහට මම ගොදුරු වලින් ගද්දී මේ සේරම දේවල් මගේ පුතාගෙන් හංගලා තියාගත්තා කියලා ඩොක්ටර් සෑම්ට තවත් විස්තර කියාගෙන යනවා. දවසක් අල්ෆොන්ස් එයාගේ ළමයාත් එක්ක වාහනෙන් යන වෙලාවේ රිතික එදා වාහන පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් අල්ෆොන්ස් මේ වෙලාවේ රිතිකව මගේ හැරලා එතනින් ආපහු යනවා. එයා දකින්නවා නවත්තලා තියෙන ස්කූල් වෑන් එකක්. අල්ෆොන්ස් එයාගේ වාහනේ ඩිකේ ඉඳපු ළමෙක් උස්සන් ගිහිල්ලා අර ස්කූල් වෑන් එකේ තියෙනවා. මේක හම්බෙන්න වගේ නවීන් දකින්නවා. පස්සේ එදා රෑම ඩොක්ටර් කතා කරලා යාට කියනවා ඔයාගේ කැන්සර් එකේ ප්‍රතිඵල ගොඩක් සුබවාදී. හොඳ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එදා රෑ යන නිවුස් වලින් නවීන් දකින්නවා සිහි නැතුව ස්කූල් වෑන් එකක ඉඳපු ළමෙක් හොයාගෙන කියලා. ඒ වෙලාවෙම නවීන් ගෙදර වහලා තියෙන කාමරේ දොර කඩලා ඒ කාමරේ ඇතුළට යනවා. ඒ කාමරේ ඇතුලේ තියෙන ලේ තැවරිච්ච පිහි පාරවල යනපු බෝනික්කෝ හැම දෙයක්ම දකින්නවා. ඉතින් වෙන කවුරුත් නෙවෙයි තමන්ගේ තාත්තා තමයි මේ දාමඝාතකයා කියලා නවීන් දැනගන්නවා. වටපිටාව බලන නවීන් දකින්නවා තව ගෑනු ළමයෙකුත් මේක ඇතුලේ මැරලා ඉන්නවා කියලා. ඉතින් කාමරෙන් එළියට ආපු නවීන් තාත්තව දැකලා බය වෙලා පස්සෙන් පස්සට ගිහින් උඩ තට්ටුවෙන් වැටිලා මිය යනවා. නවීන්ගේ මරණය ගැන දැනගත්තොත් මගේ සියල්ලම හෙළි වෙන නිසා අල්ෆොන්ස් ඊට පස්සේ මියගේ තමන්ගේ පුතාගේ මල සිරුර හොරෙම වලදාලා තියෙනවා. තමන්ගේ පුතා තමන්ට නැතුුනේ රිතික නිසා කියලා හිතපු අල්ෆොන්ස් රිතිකගෙන් පරිගන්න ප්ලෑන් එකක් ගහලා තියෙනවා. ඔයාට මතක ඇති අවුරුදු ගානකට කලින් රිතිකගේ දුව නව්‍ය අතුරුදහන් වුණා. අන්නේ විදිහට එදා නව්‍යව පැහැරගන්න වැඩේ කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ඩොක්ටර් අල්ෆොන්ස්. ඩොක්ටර් අල්ෆොන්ස් එදා නව්‍යව පැහැරගෙන ගිහින් තියන්නේ එයාව මරලා දාන්න හිතාගෙන. ළමයාව මරලා දාන්න හිතුවත් දෛවය මගේ ගාවට රූබන් වරගෙන ආවා. ඊට පස්සේ තමයි යක්ෂයාගේ අදහස හිතේ වැඩ කරන්න ගත්තේ කියලා අල්ෆොන්ස් කියනවා. අර රියදුරා මැතිව් නඩුවේ නිදහස් කරගන්න ඕන නිසා ඒ ප්‍රදේශයේම තව ළමයෙක් පැහැරගෙන ඝාතනය කරා වගේම රූබන්වයි රියදුරාවයි පාවිච්චි කරගෙන මගේ සැලැස්ම ක්‍රියාත්මක කළා කියලා අල්ෆොන්ස් මෙතනදී කියනවා. මේ අතරේ රිතිකා එයාගේ සැමියයි ඩ්‍රෝන් එකක් පාවිච්චි කරලා නව්‍ය හිර කරලා ඉන්න තැන හොයාගන්නවා. මම මේකට පටලවන්න තමුසේගාව කිසිම සාක්ෂියක් නැහැ කියලා මේ ඩොක්ටර් කාර්ය සෑම්ට ගැම්මෙන් කියනවා. පිළිකාවට ප්‍රතිකාරයක් විදිහට වෙනත් පුද්ගලයෙක්ගේ ඇටමුදළු ලැබුණොත් දෙන කෙනාගේ DNA ගන්න කෙනාගේ DNA බවට වෙනස් වෙනවා. චොක්ලට් කොලේ තිබුණු DNA ඔයාගේ පරණ DNA. ඒත් පරීක්ෂණ කරන්න දුන්න ලේවල තිබුණේ ඔයාගේ අලුත් DNA. අන්න ඒ නිසා තමයි ඔයා වෙදා අපට අහු නොවේ කියලා සෑම්ගේ තීක්ෂණ බුද්ධිය වගේම දැනුමින් සොයාගත්ත දේවල් මෙතනදී විස්තර කරනවා. තමන්ට දැන් පැනගන්න විදියක් නැහැ කියලා දැනගත්ත අල්ෆොන්ස් සෑම්ට පහර දීලා මෙතනින් පැනගන්න උත්සාහ කරනවා. නමුත් මේ වෙලාවේදී ඔන්න මේ වාහනේ මෙතන ඇක්සිඩන්ට් වෙලා ඩොක්ටර් අල්ෆොන්ස් මෙතනම මැරෙනවා. මේ සිදුවීමෙන් සෑම්ට තුවාල වුණත් සෑම්ගේ ජීවිතේට හානියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ දවස් කිහිපයකට පස්සේ වෙන සිද්ධියක්. රවි මේ වෙද්දිත් තමන්ගේ දුවලා දෙන්නත් එක්ක ගොඩක් සතුටින් යාගේ YouTube channel එක කරගෙන යනවා.
ඇත්තටම දැන් රිතිකගේ හිතේ රවි ගැන කිසිම තරහක් නැහැ වගේම මේ අය පවුලක් විදිහට සතුටින් ජීවත් වෙනවා. එදා ඇක්සිඩන්ට් එකකින් පස්සේ සෑම්ට තුවාල වෙලා තිබුණත් මේ වෙද්දි සෑම පොලිසියට ගෙනලා ප්‍රශ්න කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකට හේතුව ඇත්තම දාමඝාතකයා ડોක්ටර් අල්ෆොන්ස් කියලා ඔප්පු කරලා පෙන්නුවට ඇත්තටම ડોක්ටර් අල්ෆොන්ස්ට මැරෙන්න සිද්ධ වුණ හේතුව හොයලා බලන්න ඕන නිසා. සෑම් මෙතනදී පොලිසියට කියන්නේ වාහනයට නගිනකන් ඇත්තම දාමඝාතකයා ડોක්ටර් අල්ෆොන්ස් බව මම දැනගෙන හිටියේ නැහැ කියලා. ඒත් කතාව මුලින් ඉඳන් බලාගෙන ආපු අපි හොඳින්ම දන්නවා සෑම් මේ කියන්නේ බොරුවක් කියලා. එහෙනම් ඇත්තටම එදා ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ මොකක්ද වෙන්නේ ඇත්තේ? අපි බලමු ඇත්තටම මොකද වුනේ කියලා. ඇත්තම දාමඝාතකයා ડોක්ටර් අල්ෆොන්ස් බව මුලින්දම්ම සෑම් හොඳින්ම දැනගෙන හිටියා. අන්න ඒක නිසා ඇක්සිඩන්ට් එක වෙන්න කලින් සෑම් කරලා තියෙන්නේ ડોක්ටර් අල්ෆොන්ස්ගේ සීට් බෙල්ට් ගලවපු එක. සෑම්ට ඕන වෙලා තිබිලා තියෙන්නේ කුරුරු විදියට අහිංසක ගැහැණු ළමයින්ම ඝාතනය කරපු පාපතරයව නීතියට බාර නොදී පරලෝ යවන්න. ඒ විදිහට කරපු නිසා සෑම්ට විරුද්ධව කිසිම සාක්ෂියක් ඝාතනයක් සම්බන්ධයෙන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව අවසන් වෙන්නේ. දැන් තියෙන තාක්ෂණයත් එක්ක මොන අපරාධ කරත් අපරාධකාරයට පැනලා යන එක නම් මේ තරම් ලෙසි වෙන්නේ නැහැ කියලා මේ ෆිල්ම් එක කරා පෙන්눔 කරලා දීලා තියෙනවා. ළමයි අපිට මල් වගේ මොන වැඩේ තිබුණත් දෙමව්පියන් වශයෙන් අපේ යුතුකමක් වගේම වගකීමක් තමයි මේ සුන්දර ලෝකය ආරක්ෂා කරන එක. Taman පණ වගේ ආදරය කරන දරුවන් Tamanට නැති වුණාට පස්සේ 100,000 වාරයක් දුක් වුණත් පළක් වෙන්නේ නැහැ. Tamanගේ දූ දරුවන් පණ වගේ රැක ගන්න කියන ගමන් තවත් ලස්සන කතාවකින් ආයෙත් මනින් හමු වෙමු. වෙනද වගේම වීඩියෝ එකේ අන්තිම තප්පරේ වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මේ වගේ තවත් ලස්සන දේවල් බලන්න දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරන ගමන් තමත් අපිව සබ්ස්ක්‍රයිබ් නොකරපු සිනමා ගෙදර කෙනෙක් නම් ඔයත් ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් මෙන්නම් මේ වගේ තවත් ලස්සන කතාවකින් හම්බෙනකම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.